නැවත වරක් සාදු කියන්නේ වැඩමවා වදාළ අති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාකාමී වාසනාවන්ත කාරුණික පින්තුනි 2025 කටින මහා පින්කමට තවත් දින කීපයක් තිබෙදී අද වස්සසුපු හාමුදුරන් වහන්සේලාගේ වස් මහා පවාරණයෙන් පවාරණය කරන පවාරණ මාසය ඒ උතුම් වූ වාසනාවන්ත පින්බර 15ක් පෝ දිනෙහි ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. මේ පිළිගැනීම සිදු කරන්න ඕනේ මා වෙනුවෙන් අපේ සුරංජනී අක්කා මටයි ආරාධනා කළේ ධර්ම දේශනාව සඳහා. ඉතින් මම කොච්චර ඔයගොල්ලොත් එක්ක බණ කියනවද නේද? නිතර බණ ඇහෙනවා බණ කියන අපි බණ දේශනා සාකච්ඡා කරනවා. ඉතින් මම එතුමී මං හිතනවා මේ මොහොත වෙනකුළුත් දන්නේ නැහැ. අපි හාමුදුරු කෙනෙක් වැඩම කරනවනේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ බොහොම සතුටින්. එතුමී ආරාධනාව බාර අරගෙන තිබෙනවා. ඒ සඳහා අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ජගත් විමලසිරි මහත්මයා පල්ලී තුත්තිරිපිටියේ පදිංචි අපේ සිපෙට්කෝ ආයතනයේ සේවය කරලා විශ්‍රාම ගිය ඒ වගේම සුරංජනීද සිල්වා මහත්මිය ලියනාරච්චි මහත්මියගේ ආරාධනාවෙන් අද ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ පුතාලා දෙන්නයි. ඊ타මත්ම වාසනාවන්ත ගුණගරුක ආදරණීය දරු දෙපළක් මෙලවට බිහිකොට හදා වඩා පෝෂණය කරලා තම යුතුයකම් මැනවින් සම්පූර්ණත්වයට පත් කරලා මේ වෙන විට අකමැත්තෙන් වත් පොඩි පුතත් විදේශගත කළා. ඉතින් ඒගොල්ලන්ගේ මනාපය කැමැත්ත පරිදි ඒගොල්ලන්ට ඉඩකඩ සලස්සලා දුන්නා. පුතාලා දෙන්නව දැන් විදේශගත වෙලා ඉන්නේ. ඒගොල්ලෝගේ කෙනෙක් විවාහ ජීවිතයටපත් වුණා. අනිත් එක්කෙනා තාමත් ඉගෙන ගන්නවා. ඒ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණු ආදරණීය පුතාලා අනිත් පුතා චේත්‍ය සන්රුවන්ගේ සැප්තැම්බර් මාස 14 වෙනි දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ආදරබර සෙනෙහබර පුතාට උපන්දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මනීෂා කළුපෙරුම ලේලියගේ අගෝස්තු මාස 23 වෙනි දිනට යෙදෙන උපන්දිනය සමරලා ආදරණීය ලේලියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ශවින් තේනුජ මුරුබුරා අගෝස්තු මාස 17 වෙනි දින යෙදුණු උපන්දිනයට සුබ ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාස 11 වෙනි දින විදේශගත වූ ආදරණීය පුතා තක්ෂිල චමාල් පුතාටත් ඒ වගේ මේ බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු රැකියාවන් දියුණු පණු කරගන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන ධර්ම දේශනාවෙහි අද දායකත්වයෙන් කටයුතු කරන වාසනාවන්ත පින්නතුන් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වලා ආරාධනාව සිද්ධ කරන හැම කෙනෙක්ම නැවතත් සාදුකාරයක් පවත්වන්න. යක්කල පැපොල්ගහ දෙනිය ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති අති ගෞරවනීය අපේ වැල්ලවායේ සුමන අපේ හාමුදුරන් වහන්සේ පඬිත් හාමුදුරුවෝ ධර්ම දේශනාවට මම දුරකථනයෙන් ආරාධනාව සිදු කළ උන්වහන්සේ තාමත්ම නිහතමානීව බොහොම නිර්හංකාරව ආරාධනාව බාරගත්තා. ඒ ගැනත් මම විශේෂයෙන් පෞද්ගලිකව උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. පැපොල්ගහ දෙනිය ජයවර්ධනාරාම විහාරස්ථානයත් හැවණිවල විවේකාරාම පුරාණ විහාරස්ථානයත් නිකාය දෙකකටවත් මෙනම කාරණාවක් නිසාවත් වෙන්ව පවත්වන පන්සල් දෙකක් නෙවෙයි. වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේලා ඒ වගේම වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය ප්‍රවීණාචාර්ය අපේ ධම්මික හාමුදුරුවෝ ඉතාමත්ම ළඟින් ඇසුරු කරපු විහාරස්ථාන දෙකක්. ඒ නිසා අදත් අපි සහෝදරත්වයෙන් යුතුව පැවිදි හාමුදුරන් වහන්සේලා හැටියට බොහොම සහෝදරත්වයෙන් යුතුව අපි පන්සල් දෙකම ආශ්‍රය කරන්නේ. ඒ නිසා අපි හාමුදුරන් වහන්සේගේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක තත්ත්වයට පත් කරගන්න මේ උදාාරතර පින්කම් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිද්ධ කරමින් අපි ආරාධනා කරනවා මෙතෙන් සිට අති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට ධර්ම දේශනාව පවත්වන හැටි හැම කෙනෙක්ම නැවතත් නිශ්ශබ්ද සාදුකාරයක් පවත්වලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. කවුරු සාදු කියමු. තවත් වතාවක් සාදු කියමු. තවත් වතාවක් සාදු කියමු. සමන්ත චක්කවාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේට්ටානානි අබින්නං පච්චවෙක්ඛි තබ්බාති ඉතියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවාති හැවනිවැල විවේකාශ්‍රමාධිපති අති ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ ප්‍රදාන කොටගෙන විහාරස්ථානයේ වැඩ සිටින වන්දනීය පූජනීය පින් ඇති මහා සංඝරත්නයන් අවසරයි. සදහවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වතුනි පින්වතියනි වප්පුර පසළොස්වක පොහොදා ඊ타මත් සද්ධාවෙන් යුක්තව තමන්ගේ විහාරස්ථානයට පැමිණිලා උතුම් වූ සීලයක පිහිටලා උදෑසන පටන් විවිධ පින්කම් වලට සම්බන්ධ වෙලා දැන් බලාපොරොත්තු වන්නේ උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි. මේ උතුම් වූ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු සිද්ධ කරන්නේ අපේ ජගත් විමලසිරි මැතිතුමා සහ සුරංජනී ලියනාරච්චි මැතිනිය ප්‍රදාන කොටගෙන දරුවන් ප්‍රදාන කොටගෙන සියලුම දෙනයි මේ උදාරතර ධර්මදේශනා පින්කමේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු සිද්ධ කරන්නේ. අරමුණක් හැටියට චේතිය සන්රුවන්ගේ සැතැම්බර් මාස 14 වෙනි දිනට යෙදුණු ජන්මදිනයට ආශිර්වාද සිදු කරලා ඒ වගේම මනීෂා ලේලියගේ අගෝස්තු 23 වන දිනට යෙදුණු ජන්මදිනයට ආශිර්වාද සිදු කරලා ඒ වගේම ශවීන් මුණුබුරාගේ අගෝස්තු මාස 17 වන දිනට යෙදුණු ජන්මදිනයට ආශිර්වාද සිදු කරලා
අගෝස්තු මාස 11 වෙනි දින විදේශ ගත වූ පොඩි පුතා ඒ කල්චිල ඒ පොඩි පුතාට ඔහුගේ රැකිරක්ෂා කටයුතු සිද්ධ කිරීමට යහපත ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පත් ඒ වගේම රැකිරක්ෂා දිනෙන් දින යහපත් වීම පිණිස ඒ යහපත් අරමුණු හිතේ තබාගෙනයි අපේ ජගත් විමල සිරි මැතිතුමාත් සුරංජනී ලියනාරච්චි මැතිණියත් මේ උදාරතර පින්කම අද ඓතිහාසික මේ හැවනිවැල පුරාණ විහාරස්ථානයේදී මේ විදිහට සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. හදවතින්ම සතුටු භාවයට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා ඔබ දෙපළට. එවන උදාරතර පින්කමක් අපිට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා. විහාරස්ථානයේ ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මැදීමුයි මේ උදාරතර පින්කම අද පින්වතුනි අද සිද්ධ කරගන්නට බලාපොරොත්තු වන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති කියන විදියට සියලුම දානයන්ගෙන් අග්‍ර දානය වූ දහම් දානය, සියලුම රසයන්ගෙන් අග්‍ර රසය වූ දහම් රසයයි පින්වතුනි ශ්‍රවණය කරගන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද ඔබ දෙපළට සතුටු වෙන්න පුළුවන් වප්පුර 15ක පොහොය දවසේ අපි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. දරුවන් දෙපළට ආශිර්වාද සිද්ධ කරලා ඒ වගේම එහෙලිය ඒ වගේම මොනුබුරු මිනිබිරියන්ට ආශිර්වාද සිද්ධ කරලා අද ලස්සන පින්කමක් අපිට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා. පින්වතුනි හැමෝටම මෙවැනි පින්කම් සිද්ධ කරන්නට පුළුවන්කම ඉඩ අවකාශය නැහැ. මොනතරම් සල්ලි මිල මුදල් තියෙන ආඩ ජීවිත ගත කරත් මේ වගේ පිනක් කුසලයක් සිද්ධ කරන්නත් සංසාරේ පුරුද්දක් තිබිය යුතුමයි. ඉතින් ඒ කුසලයේ පින ඔබ දෙපළට තිබ්බ නිසා විහාරස්ථානයේ උපාසක උපාසිකාවන් ප්‍රධාන කොටගෙන සියලුම දෙනාට බණ පදයක් ශ්‍රවණය කරන්නට අද ඉඩ අවකාශය ලබා දුන්නා. ඒක නිසා ඒව ගැන හිතලා සතුටු වෙන්න. ඔබ දෙපළගේ හිතේ තිබෙන ඒ ජන්මදින සමරන තමන්ගේ දරුවන් ඒ වගේම ලේලිය ඒ වගේම මුණුපුරා ප්‍රදාන කොටගෙන සියලුම දෙනාට සිත ශාන්තිය යහපත ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා. එසේ සිට දෙපතුල දක්වා තිබෙන්නා වූ 60-90ක් රෝග පීඩා සමනය වේවා. යක්ෂපේත අනියෝනිය මාර්ග බන්ධන ඇල්පැන්නුමක් වැල්පැන්නුමක් තිබෙනවා නම් ඒ හැම දෙයක් මලපත නෙළුම්පත දිය නොලදෙන්නාසේ දුරිම්බූත භාවයටම පත්වෙත්වා. කායික මානසික සැනසීම සුවය ලැබේවා. ඒ විදේශගතව සිටින දරුවන්ගේ ඒ කරන කියන රැකිරක්ෂා දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කායික මානසික සැනසීම සුවය නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබීම පිණිසම මේ ධර්ම දේශනා පින්කමම හේතු වේවා. වාසනාව වේවා. ඒ වගේම ඔබ දෙපළ ප්‍රදාන කොටගෙන බණ අහන්නට අපි පැමිණි උපාසක උපාසිකාවන් ප්‍රදාන කොටගෙන ඔබ සියලු දෙනාට මේ ගෝර කටුක සංසාරයෙන් මිදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී බුදුන් දැක නිවනින් සැනසීම පිණිසම මේ උදාරතර ධර්ම දේශනා පින්කමම හේතු වාසනා වේවා කියන යහපත් අරමුණු හිතේ තබාගෙන බණහමු. පින්වතුනි අද වප්පුර 15ක පොහොය දවසයි. සම්බුද්ධ ශාසනයේ මහා වැදගත් සිද්ධීන් කීපයක් තිබෙන උතුම් මහ පුර 15ක පොහොය දවසක් තමයි වප්පුර 15ක පොහොය දවස. ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට
සංකස්ස පුරයට වැඩම කරවන ලද්දේ මෙවන් උතුම් පුරපසළොස්වක පොහෝ දවසකයි වැඩම කරලා තියෙන්නේ. ඒ වගේම පින්වතුනි මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුසසුනේ පැවිද්ද ලබා ගැනීම හා විවරණ ලබා ගැනීම ලැබීම මෙවන් උතුම් පුරපසළොස්වක පොහෝ දවසේ තවත් වැදගත් කාරණාවක් වෙනවා. ඒ වගේම සංඝමිත්තා තෙරණිය හා ජයසිරි මහා බෝධියේ දක්ඛින ශාඛාව වැඩමවා ගැනීම ඒ වගේම අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹදිවට පිටත් කර හැරීම මේ අදවන් පුරපසළොස්වක පොහෝ දවසකයි සිදු වෙලා තිබෙන්නේ. ඒ වගේම පින්වතුනි පෙහෙවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණය වස් පවාරණය කිරීම ඒ වගේම චීවර මාසයේ ආරම්භය මේ වප්පුර පසළොස්වක පොහෝ දවසකින් ආරම්භ වෙනවා. ඇසළ පුර පසළොස්වක පොහෝ දවසින් වස් සමාදන් වුණා සෑම විහාරස්ථානයකම ස්වාමින් වහන්සේලා. මේ වප්පුර පසළොස්වක පොහෝ දවසේ පෙරවස් සමාදන් වූ ස්වාමින් වහන්සේලා හැම කෙනෙක් මහා පවාරණය සිද්ධ කරනවා. අද මේ උතුම් පුර පසළොස්වක පොහෝ දවසේ. ඒ වගේම අද ඉඳන් ලබන පෝය දක්වාම චීවර මාසයේ කටින්න පින්කම් සිද්ධ කරන්න තියෙන කාලය. වසරකට එක වතාවක් විහාරස්ථානයක සිද්ධ වෙන මහ පින්කම හැටියට කටින මහා පින්කම සඳහන් කරන්න පුළුවන්. ඒ පින්කම සිද්ධ කරන්න තියෙන්නේ මේ පෝයෙන් මේ අද ඉඳන් තව ලබන පෝය දක්වා සිද්ධ කරගන්නට පුළුවන්. ඉතින් මෙවැනි ශාසනික වැදගත්කම් තියෙන මහා පෝයක් තමයි වප්පුර පසළොස්වක පොහෝ දවසේ. ඉතින් මේ පුර පසළොස්වක පොහෝ දවසයි ඒ දවසේදී ඔයතු හැම දෙනෙක්ම තමන්ගේ විහාරස්ථානයට ඇවිදින් සිල් සමාදන් වෙලා ඉන්නේ. එහෙම නේද? හැම කෙනෙක්ම සතුටු වෙන්න පින්වතුනි. තමන්ගේ ගමනට අවශ්‍ය කරන දෙයක්මයි අද එකතු කරගෙන යන්නේ. අද උදේ ඉඳන් හවස් වෙනකන් විහාරස්ථානයේ පින්කම් සිද්ධ වෙනවා. තමන්ට පින කුසලයේ සිද්ධ කරගන්නට පුළුවන්කම ඉඩවකාශය තිබෙනවා. හැමෝටම මෙහෙම පින්කම් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වරම ඔයයන්ට ලැබිලා තියෙනවා. දුර්ලභව ලැබිච්ච මනුස්සාත්ම භාවයෙන් අද ඵල ප්‍රයෝජනයක් ගන්නට පේවස් සමාදන් වෙලා කටයුතු සිද්ධ කරලා තමන්ට පිනක් කුසලයක් සිද්ධ කරගන්නටයි දැන් බලාපොරොත්තු වන්නේ පින්වතුනි. අද ඔයයන්ට දේශනාවක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින කාලයේ දේශනා කරපු එක්තරා දේශනාවක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රයේ නම පින්වතුනි ඨාන සූත්‍රය. මොකද්ද සූත්‍රය? ඨාන සූත්‍රය. පින්වතුනි ඨාන කියන්නේ කාරණාව. එහෙම නැත්නම් හේතුව. එහෙම නැත්නම් ස්ථානය. මොකද්ද ඨාන කියන්නේ? කාරණාව. එහෙම නැත්නම් හේතුව. එහෙම නැත්නම් ස්ථානය. අංගුත්තර නිකායේ පංචක නිපාතේ ධර්ම කරුණු 5ක් හේතු කරගෙන තමයි මේ දේශනාව දේශනා කරලා තියෙන්නේ. මොන නිකායේද? අංගුත්තර නිකායේ. කාරණා 5ක් පදනම් කරගෙන තමයි මේක දේශනා කරලා තියෙන්නේ. පංචක නිපාතේ මේ කියන්නේ හැමෝම දහම් කාරණා 5 ඒ ආදී සූත්‍ර දේශනාවන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ ධර්ම කාරණා 5ක් සඳහන් කරලා තියෙන සූත්‍රයක්. ලොතුරු බුදුහාඳුරුව සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලයේදී තමයි පින්වතුනි මේ සූත්‍රය දේශනා කරන්නේ.
පාලි පාඨේ පංචමානි භික්ඛවේ ඨානානි අබින්නං පච්ච වෙක්කිතබ්බං ඉතියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා තී මහණෙනි කාරණා පහක් තියෙනවා. කාරණා පහක් තියෙනවා. ගිහි හෝ වේවා පැවිද්දෝ හෝ වේවා මේ කාරණා නිතර නිතර සිහිපත් කරගත යුතුයි. ස්ත්‍රියෝ වේවා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා නිතර නිතර සිහිපත් කර යුතු කාරණා. තමන්ගේ ජීවිතයට වැදගත් වෙන කාරණා පහක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. තමන්ගේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් කාරණා පහක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. බුදුහාඳුරෝ දේශනා කරනවා නිතර නිතර සිහිපත් කරන්න. හැම වෙලාවම සිහිපත් කරන්න. පිට කොහෙන්ද හාමුදුරුවනේ එහෙම සිහිපත් කරන්න කාලයක් නේද? එහෙම හිතෙන්න පුළුවන්. ඕවා හිතනවාද හාමුදුරනේ අපි මේ උදේ දවල් රැයට කන්නේ කොහොමද කියලා අපි මේ හිතන්න බැරුව ඕ කාරණා හිත හිත ඉන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒවා කරන්න ඕනේ. ඒවා කරත් පින්වතුනි මේවා තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේට වැදගත් වෙන කාරණාවන් කිහිපයක් දේශනා කරන්නේ. මොන විදිහට ජීවිතේ ගත කරත් පුංචි කාලයයි අපි ඉන්නේ. ඒක නිසා යන තැනට අවශ්‍ය කරන මග වියදම් නැමැති පින් කුසල් ටිකක් අනිවාර්යෙන් එකතු කරගත යුතුයමයි. මහ පිනකට ලැබිච්ච මනුස්ස ජීවිතයක් තමයි ඔබ මාප හැම කෙනෙක්ටම තියෙන්නේ. මේ ලැබිච්ච ආත්ම භාවයෙන් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් ගත යුතුයමයි. නැත්නම් අපරාධේ ලැබිච්ච ජීවිතය. කනිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ ඨාන සූත්‍රය දේශනා කරනවා කාරණා පහයි. පළවෙනි කාරණාව දේශනා කරනවා ජරා ධම්මෝමි මම ජරාව ස්වභාවය කර ඇත්තෙක් වෙමි. ජරා ධම්මෝමි මම ජරාව ස්වභාවය කර ඇත්තෙක් වෙමි. ජරං අනතීතෝති අබින්නං පච්ච වෙක්කිතබ්බං මට ජරාව ඉක්මවා යන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ. මම ස්ත්‍රියක්ද මම පුරුෂයෙක්ද මං ගිහියෙක්ද මම පැවිද්දෙක්ද මට මේ ජරාව ඉක්මවා යන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අන්න දේශනා කරනවා. පින්වතුනි ජරාව යනු මොකද්ද? ජරා කියන්නේ මොකද්ද? වයස්ගත වීම. ජරාව යනු වයස්ගත වීම. එහෙම නැත්නම් දි รา පත් වීම. ධර්මයේ සඳහන් වෙනවා යොබ්බන මදය. පිට වයසට යන එක නවත්තන්න පුළුවන්ද? කාටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ පින්වතුනි. පින්වතුනි රූපය දි รา වට පත්වන්නේ මොකක් නිසාද? රූපේ දි รา වට පත්වන්නේ මොකක් පදනම් කරගෙන මොකකින්දද? පින්වතුනි අපේ රූපය හැදිලා තියෙන්නේ මූල පදාර්ථ හතරක් පදනම් කරගෙන. ඒවට කියනවා මොනවාද? ඇහෙන්නේ සතර මහා භූත. මොනවාද සතර මහා භූත? ඇහෙන්නේ අයියෙන් කියමු. පඨවි ආපෝ තේජෝ වායෝ. අන්න සතර මහා භූත ධර්ම. එතකොට පින්වතුනි වයසට යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කියන සතර මහා ධාතුව වැඩි වෙනකොට ශරීරයේ තියෙන රූප කලාපය වෙනස් වෙනවා. ශරීරයේ තියෙන රූප කලාප වෙනස් වෙනවා.
දැන් මේ සෑම රූප කලාපයකම තියෙනවා ආපෝ ධාතු ලක්ෂණත්. එතකොට මේ ආපෝ ධාතු ලක්ෂණ වලට මොකද වෙන්නේ? තේජෝ බලයෙන් අඩු වෙලා යනවා. දැන් උදාහරණයක් ගමු. තරුණ කෙනෙක්ගේ හැමද ගොඩක් මට සිලිටි, වයසට ගිය කෙනෙක්ගේ හැමද ගොඩක් මට සිලිටි. වයසට ගිය කෙනාගේ හැම මට සිලිටි කොස් කට්ටක් වගේනේ නේ. එහෙම නැද්ද? තරුණ කෙනාගේ හැම ගොඩක් මට සිලිටි නේ, බොහොම සිනිදුයි. එහෙම නේද? බොහොම සිනිදුවට තියෙනවා. හැබැයි වයසට යනකොට ඒවා අඩු වෙලා නිකන් අර කොස් කට්ටක් වගේ බොහොම ගොරෝසු තද ගතියෙන් යුක්තයි. ඒක මොකද පිංගුතුරු වෙන්නේ? ආපෝ ධාතු ලක්ෂණයි තේජෝ ධාතු ලක්ෂණයි මේකේ සමබරව තියෙනවා. වයසට යනකොට ඒවා අඩු වැඩි භාවයටපත් වෙනකොට අපේ මේ තියෙන මේ ඇගේ තියෙන රූප කලාප හැම දෙයකටම මේ දේ පිංගුතුනි බලපානවා. පුංචි කාලේ අපේ ඇස් දෙක හොඳට පේනවා. අවුරුදු 70ක් විතර යනකොට ඊට වඩා හොඳට පේනවද? පේනවා. කණ්ණාඩි දෙකක් හරි කාචයක් හරි දැම්මොත් නේද? එන්න අඩු වෙනවා. අපේ කන් දෙක පුංචි කාලේ හොඳට ඇහෙනවා. වයසට යනකොට හඳුන්නේ ඊටත් වඩා හොඳට ඇහෙනවද? නෑ. එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම අපේ කොණ්ඩේ පුංචි කාලේ තරුණ කාලේ අවුරුදු 14 15 16 කාලේ හොඳට කළු පාටට තියෙනවා. වයසට ගියාම කළු පාටට තියෙනවා ඩයි එකක් ගෑවම නේද? නැත්තම් කළු වෙන්නේ නැහැ නේ. වයසට යනකොට මොකද වෙන්නේ? ඒවා එන්න සුදු බවටපත් වෙනවා. පුංචි කාලේ හොඳට දත් ටික ඔක්කොම ටික තියෙනවා. වයසට යනකොට එක එක වැටෙනවා. එකක් වැටෙනකොට නම් එකක් දාගන්න පුළුවන්. දෙකක් වැටෙනකොට ඒත් දාගන්න. ඔක්කොම වැටෙනම දත් 32ක්ම දාගන්නවා. ඒත් අපි දන්නවා අපි වයසට ගිහිල්ලා කියලා නේ. අපි වයසට ගිහිල්ලා නවත්තන්න පුළුවන්ද? පුංචි කාලේ අතපය 4 වෙහෙසවලා හොඳට වැඩපළ කරන්න පුළුවන්. එහෙමනේ. වයසට යනකොට ඊට වඩා හොඳට පුළුවන් ආඳුන්නේ කියලා පුළුවන්ද කරන්න? යා ඊළඟට ඉතින් කොන්දේ අමාරු ගියා, දනිස් අමාරු ගියා, රටේ නැති ලෙඩ රෝග. අන්න පින්වතුනි. අර ලක්ෂණ අඩු වැඩි භාවයට සමබරව තියෙනවා තරුණ කාලේ. වයසට යනකොට වැగిරෙන ගතියෙන් යුක්තයි. ඒක නිසා පින්වතුනි මේ වගේ අපිට ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අනේ එන්න එපා, මට ලෙඩ වෙන්න බෑ. ඒ වගේම මට වයසට යන්න බෑ, මගේ දත් හැලෙන්න දෙන්න බෑ. ගැලවෙන්න පුළුවන් කමක් නෑ. ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, ඔබ මා අප හැම කෙනෙක්ටම පින්වතුනි මේ ධර්ම කාරණාව පොදු ධර්ම කාරණාවක්. ජරා ධම්මෝමි. අපි එන්න ජරාවටපත් වන්නේ. එන්න දි รา වටපත් වෙනවා. ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉපදුණු නිසාමයි මේ හැම දෙයකටම මුහුණ දෙන්න වෙන්නේ. හිතන්න අන්න පළවෙනි කාරණාව. බුදුහාමුදුරෝ දේශනා කරනවා ජරා ධම්මෝමි. මම ජරාවටපත් වෙන කෙනෙක්. මට ජරාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම කෙනෙක්ටම මේ ධර්මතාවය පොදුයි. අන්න දේශනා කරනවා. නිතර හිතන්න කියනවා. හැම වෙලාවකම හිතන්න කියනවා. පුළුවන් හැමතිස්සෙම හිතන්න කියනවා. අපි හිතන්නේ වෙන දේවල්.
ඒ වුණාට හිතන්න ඕනේ මේ දේවල්. අපේ ජීවිතය ගැන හිතන්න ඕනේ. අනිත් හැම දෙයක්ම දමලා ගහලා අපි යනවා යම් කිසි දවසක. එදාට මේ කරපු දේවල් විතරයි අරගෙන යන්නේ. ඒක නිසා තේරුම් ගන්න ජරා ධම්මෝ මම ජරාවටපත් වෙන කෙනෙක්. මට ජරාවෙන් ගැලවෙන්න බෑ. වයසට යන කෙනෙක්. වයසට යාමින් ගැලවෙන්න පුළුවන් කමක් නෑ. පළවෙනි කාරණාව ඒක. බුදුහාමුදුරුවෝ තාන සූත්‍රයේ ආය දේශනා කරනවා. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අබින්නං පච්ච වෙක්කිතබ්බං ඉතියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවාති. ලෝතුරු බුදුහාඳුරුව දේශනා කරනවා. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධිය කියන්නේ මොකද්ද? ලෙඩ වෙන එක. මම ලෙඩවීම ස්වභාවය කර ඇත්තෙක් වෙමි. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයක් අපිට තියෙන්නේ කිව්වා. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය පින්වතුනි උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත් පඤ්ඤායති. හට ගන්නවා ටික කාලයක් පවතිනවා පැවැත්මේ වෙනසක් ඇති වෙනවා. කෙලින්ම කිව්වොත් මොකද්ද? අපි කියන්නේ අනිත්‍යයි හාමුදුරුවනේ. හැම දෙයක්ම අනිත්‍යයි. යන්න ඔක තමයි අනිත්‍යයි. හට ගන්නවා ටික කාලයක් පවතිනවා පැවැත්මේ වෙනසක් ඇති වෙනවා. අන්න බුදුහාඳුරෝ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝමි මම ලෙඩවීම ස්වභාවය කර ඇත්තෙක් වෙමි. මට ලෙඩ වෙන එකකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ගී ඔබටත් ලෙඩ රෝග හැදෙනවා. පැවිදි අපටත් ලෙඩ රෝග හැදෙනවා පින්වතුනි. නවත්තන්න බෑ. මෙතන ඉන්න පිරිස ගත්තොත් එහෙම මේ ඉන්න හැමෝටම විවිධාකාර ලෙඩ රෝගනේ තියෙන්නේ නේ. 100ක් ගත්තොත් 100 දෙනාට ලෙඩ 100ක් තියෙනවා පින්වතුනි. විවිධාකාර ලෙඩ රෝග නෑ. එක්ක කන් ඇන්නේ, එක්ක කොන්දේ අමාරු, එක්ක දනිස් අමාරු, එක්ක තුනට අමාරු. විවිධාකාර ලෙඩ රෝග. ඒකනේ බුදුහාඳුරෝ දේශනා කරනවානේ. චක්කු රෝග, ගාන රෝග, ජීවා රෝග, කාය රෝග, මනෝ රෝග, දන්ත රෝග විවිධාකාර 60-90ක් රෝග පීඩා මේ ශරීරයට ඇති වෙනවා කියනවා. විවිධාකාර පින්වතුනි ලෙඩ රෝග අපේ ජීවිතවලට එනවා. බෑ ගලවන්න. අනේ මට ලෙඩ රෝග හැදෙන්න එපා. අනේ මම තාම තරුණ කෙනෙක්, මම තාම මැදි වයස කෙනෙක්, මම වයසට ගිය කෙනෙක්, මගේ ඇඟට ලෙඩෙන්න එපා කියලා ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අනේ මට සල්ලි තියෙනවා ඒක නිසා මට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. එහෙම ඉන්න බෑ. මම දුප්පත් කෙනෙක් අනේ මට ලෙඩ රෝග හැදෙන්න එපා. එහෙම කිව්වට වැඩක් නැහැ. මම ස්වාමීන් වහන්සේ කෙනෙක් අනේ මට නම් ලෙඩ එන්න එපා කිව්වට වැඩක් නැහැ. මම ගිහියෙක්, මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් කමක් නැහැ. ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝමි මම ලෙඩ වීම ස්වභාවය කර ඇත්තෙක් වෙමි. මේකින් මට ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. අන්න බුදුහාමුදුරුවෝ පින්වතුනි දේශනා කරනවා. හිතන්න කියනවා. නිතර නිතර හිතන්න කියනවා මම ලෙඩ වෙන්න කෙනෙක්. මගේ ශරීරයට විවිධාකාර ලෙඩ රෝග ඇති වෙනවා. මට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ.
සංසාරයේ මේක දීර්ඝයි මම මේක තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. අන්න මෙනෙහි කරන්න කියනවා බුදුහාඳුරෝ. ඨාන සූත්‍රයේ දෙවෙනි කාරණාව දේශනා කරනවා. පළවෙනි කාරණාව මොකද්ද? ජරා ධම්මෝම්මි. මම ජරාව ස්වභාවය කර ඇත්තෙක් වෙමි. මම දි รา වටපත් වෙන කෙනෙක්. දෙවෙනි කාරණාව ව්‍යාධි ධම්මෝම්මි. මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩවීමෙන් මට ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. තුන්වෙනි කාරණාව බුදුහාමුදුරුවෝ පින්වතුනි දේශනා කරන වටාන සූත්‍රයේ මරණ ධම්මෝම්මි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බා ඉත්‍යාවා පුරිසේනවා ගාට්ටේනවා පබ්බජිතේනවාති අබින්නම් පච්චවෙක්කිතබ්බා. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම කෙනෙක්ටම උරුම වූ ධර්මතාවයක් තමයි මරණ ධර්මතාවය. මට මරණයෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ නේද? ලදරු අයද මහලු අයද මෝඩ අයද නැනවතුන්ද දිලින් දන්ද ධනවතුන්ද වෙනසක් නැති මේ හැමෝම කොයි මොහොතේ කොතැනක හෝ මරණයටපත් වෙනවා. එහෙමනේ. ලදරු අය ඕනේ තරම් අපි දැකලා තියෙනවා. මරණයටපත් වෙනවා නේ. අම්මගේ කුසට කලලේ ඇවිල්ලා කුස ඒ කලලේ මෝරනකොට නැති වෙලා යන ස්වභාවය අපි දැකලා නැද්ද? පින්වතුනි ඕනේ තරම් දැකලා තියෙනවා. ඉපදිලා පින්වතුනි දවසින් දෙකෙන් නැති වෙනවා. ඒ පෙරේද එහෙම මලගෙදරකට ගියා. ළමයා අඩු මාසෙන් එළියට ගත්තා. දවස් 2යි ඉපදිලා 3 වෙනි දවසේ ළමයා නැති වුණා. ඔකයි සංසාරේ හැටි. පුංචි ළමයි ඕනේ තරම් අපි දැකලා තියෙනවා මැරෙනවා. ඉපදිලා මාසයක් 2ක් 3ක් යනකොට මිය යනවා. තරුණ කාලේ අවුරුදු 10 15 20 ඉඳලා මිය යනවා. වැඩිහිටි භාවයට පත් වෙලා අවුරුදු 50 60 70 80 ඉඳලත් මිය යනවා. ලදරු අයද මහලු අයද මෝඩ අය කියලා පිරිසක් ඉන්නවනේ අපි හිතනවානේ. අනේ මම මේ විදියට ඉන්නේ මම මෝඩෙක් ඒක නිසා මම නම් මැරෙන්නේ නැහැ. එම කියලා ඉන්න පුළුවන්ද? නැනවත් අය මම මෙහෙම කැම්පස් එකේ මේ විදියට ඩිග්‍රිය ආධාරමින් මෙන්න මෙහෙම උපාධියක් අරගෙන ඉන්නේ මන් නම් මැරෙන්නේ නැහැ. ඉන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ ඉන්න දන්න කුවේරයොත් මිය යනවා. ප්‍රකෝටිපතියෝ මිය යනවා. අපි මෑතක දැක්කනේ සක්මැරින් එකක් ඇතුලේ ගිහිල්ලා නේ. මහා මොදි හොයන්නත් බැරි වුණානේ නේ. මොන්න තරම් සල්ලි තියෙන උදවියද? පාරේ හිඟා කන්න හිඟන්නද ඒ ධර්මතාවයේ විදිහටම උරුමයි. ධනවතාද දිලින්දාද වෙනසක් නැති මේ හැමෝම කොයි මොතේ කොතනකෝ මරණයටපත් වෙනවා. වෙනසක් නැහැ, වෙලාවක් නැහැ, තැනක් නැහැ, කාලයක් නැහැ, ලොකු කුඩා ભેදයක් නැහැ. මායя හේවත් මරණය කොයි වෙලේද අපිට කතා කරන්නේ යන්න පින්වතුනි ඒ වෙලේ යන්න ඕනේ නේද? කතා කරපු ගමන් අපි යන්න ඕනේ. අනේ දැම්ම බෑ මායානනි මම තව ටික දවසකින් එන්නම් කියලා ඉන්න පුළුවන්ද? බෑනේ නේ. අනේ මට ළමයි ඉන්නවා. මට ඒ අය බන්දලා දෙන්න තියෙනවා. ඒ අයගේ යුතුයකම් කරන්න තියෙනවා. මට අම්මා ඉන්නවා. මට තාත්තා ඉන්නවා. මං ඒව කරලා එන්නම් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මාර්යා එක කිවිසුමක් ගහ ගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. අපිට වෙන ඕන දෙයක් ඉස්සරහට ගන්නත් පුළුවන්, ආපස්සට ගන්නත් පුළුවන්. හැබැයි මරණය බෑ.
කතා කරනවද එවෙලෙට කතා කරපු සැනින් ඒ ගමන පින්වතුනි යන්න සූදානම් වෙලා සිටිය යුතුයි. ඒක නිසා හිතන්න නිරන්තරයෙන්ම අපි මැරෙන බව දන්න උදවිය විදිහට ජීවිතය ගත කරන්න ඕනේ. මරණයෙන් අපිට ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියලා නිතර ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිතන්න සිහියට ගන්න. අගමුල නොදෙස්නා මේ මහා ගමන නිති මේකේ අගකුත් නෑ මුලකුත් නෑ. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වේද කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නෑ පින්වතුනි. එන්නෝද ඇති එන තැන්ද නොකියති යන්නෝද යති යන්න තැන්ද නොකියති මනුස්ස ලෝකයට ආවා. හැබැයි ඔබ අප කාටත් මෙතන ඉන්න කෙනෙක්ට කියන්න පුළුවන්ද මං ආඳුරෝනේ අහවල් තැන ඉඳන් තමයි මනුස්ස ලෝකයට ආවේ කියලා කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑ. යන්නෝද යති යන තැන්ද නොකියති යනවා. මරණය දක්වාම යනවා. වෙනද ගමනක් බිමනක් කෙනෙකුට කියලා යනවා කියපු විදිහටම අපව වෙනවා. අවසාන ගමන මරණය දක්වා යනවා. මැරෙනකොට කවුරුත් කියනවද අනේ මං පුතේ මෙන්න මෙතනට යන්නේ කියලා කියනවද? කියන්නේ. කියන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. කාටවත් නොයා ඉන්නත් බෑ. ආවනම් පින්වතුනි ආව වගේම ඒ ගමන යා යුතුයමයි. පදුනානම් මරණයට පත් වෙනවමයි. පහනක් දල්වනවද පින්වතුනි? දල්වපු සැනින් තමයි පහන නිවෙන්න පටන් ගන්නෙ. ගිනි කූර ගහලා පහන් තිරේට තියනකොටම තමයි පහන පත්තු වෙනවත් සමගම පහන නිවෙන්න පටන් ගන්නෙ එවෙලේ ඉඳන්. එහෙමනම් අපිත් ඉපදෙන්නකොටම තමයි මේ මරණය කරා යන්නේ. මේ එන්න දින්න වකවානු ආය අපිට ගන්න පුළුවන්ද? කවදාවත් ගන්න බෑ. මේ අද දවසේ මේ වප්පුරව පසළොස්වක පොහොව දවසේ මේ දිනේ අපිට ආයෙ ගන්න බෑ. වෙන දවසක් ගන්න පුළුවන්. මේ දවස ආයෙ ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එන්න අපි යන්නේ මරණය දක්වා. එතනට තමයි පින්වතුනි අපි මේ ගමන් කරන්නේ. එතනටයි යන්නේ. විනාඩියක් ගියාද විනාඩි 10ක් ගියාද පැයක් ගියාද අවුරුද්දක් ගියාද අපි එන්න මරණයට ලං වෙනවා. නවත්තන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ පින්වතුනි. නවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි එහෙනම් ඉපදෙනකොටම තමයි මරණය අරගෙන ආවේ. ඉපදෙනකොටම තමයි. මනුස්සයෝ හැටියට පින්වතුනි මනුස්ස ජීවිතේ අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් තියෙන්නේ 36500යි. දවස් කීයද? 36500යි. අවුරුදු 100ක් ජීවත් වුණොත් හරිද? වර්තමානයේ අවුරුදු 100ක් ඉන්න උදවිය බොහොම අඩුයිනේ නේ. අවුරුදු 100ක් ජීවත් වුණොත් 36500යි නම් තියෙන්නේ අය කවර කතාවක්ද හිතන්න. දැන් ඔයයන්ගේ ජීවිතයේ භාගයක් ගත වෙලා ජීවිතයේ සමහරක් උදවිය පටන් අරගෙන නිකන් හිතන්න. ජීවිතේ භාගයක් ඇවිල්ලා භාගයක් පටන් අරගෙන භාගයක් ගිහිල්ලා සමහරක් උදවිය ජීවිතය ආරම්භ කරා විතරයි. එන්න මරණය දක්වා යන්නේ. 100ක් හිටියොත් දවස් තියෙන්නේ 36500යි. මේ දේ තමයි කරන්න තියෙන හැම දෙයක්ම සිද්ධ කරන්න තියෙන්නේ. හැම දෙයක්ම.
තමන් ජීවිතේ ආපස්සට හැරිලා බලන්න තමන් වෙනුවෙන් මොනවාද සිද්ධ කරගෙන තියෙන්නේ. තමන්ගේ ජීවිතේට මොනවාද සිද්ධ කරගෙන තියෙන්නේ. මෙච්චර කල් ජීවත් වෙන අන් අය වෙනුවෙනුයි හැම දෙයක්ම සිද්ධ කරේ. කෑවා බිව්වා ඇඳ බැලඳුවා ඔය ජීවත් වුණා. රස්සාව සිද්ධ කර හැම ජීවත් වුණා. තමන්ට මොනවාද සිද්ධ කරගෙන තියෙන්නේ. කිසි කෙනෙක් එන්නේ තමන් කරපු හොඳ නරක අරගෙන තමන් යනවා. තමන්ගේ ගමන යහපත් කරගන්න තියෙන්නේ පින්වතුනි තමන්ටමයි. ඒක නිසා තේරුම් ගන්න. මරණයෙන් ගැලවෙන්න බෑ. ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. විවිධ කර්මානුරූප අනුව හට ගන්නවාද යමක් අවසානයේ නැතිවීමකින් මරණයකින් කෙලවර වෙනවා කියලා ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාවේදී දේශනා කරනවා. ඒක නිසා පින්වතුනි ඨාන සූත්‍රයේ 3 වෙනි කාරණාව ඒ විදිහට දේශනා කරනු. කාරණා 3ක් දේශනා කළා. පළවෙනි කාරණාව මොකද්ද? එන්නේ ජරා ධම්මෝමි. මම වයසට යනවා. පාලියෙන් ඕනේ අපි සිංහලෙන් කියමු මම වයසට යනවා. එකකින් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දෙවෙනි එක මම ලෙඩ වෙනවා. ලෙඩ වීමෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තුන්වෙනි එක මොකා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. එකකින් අපිට කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හතරවෙනි කාරණාව බුදුහාඳුරෝ දේශනා කරනවා. සබ්බේමේහි පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ ති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉතිආවා පුරිතේනවා ගාට්ටේනවා පබ්බජිතේනවා. ගිහි පැවිදි සෑම දෙනෙක්ම හිතන්න ඕන මේ ප්‍රිය සියලු දේවල් මේ ප්‍රිය සියලුම දේවල් ජීවී හෝ වේවා අජීවී හෝ වේවා මේ කොටස් දෙකම හැමදාම පින්වතුනි අපි හිතන විදිහට ලැබෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. ඡන්ද රාගය දැඩි වූ ආසාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවට ආසාවක් තිබ්බට කවදා හරි දාලා යන්න වෙනවා. මගේ කියලා අල්ලගත්තොත් ගෙනියන්න හිතෙනවා. හැබැයි ගෙනියන්න පුළුවන් කම ඇත්තේ නෑ. අන්න බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ප්‍රිය ජීවී අජීවී හැම දෙයක්ම දාලා යන්න වෙනවා. ගෙනියන්න පුළුවන් කමක් නෑ. බැඳෙන්න තරමට දුක වැඩි, ලිහිණු තරමට දුක අඩුයි. අපි කෙනෙක්ට බැඳෙනවා. එයා නැති වුණාම මොන හරි වුණාම අපිට දැනෙනවා. බැඳුනොත් තමයි පින්වතුනි අපිට දුක තියෙන්නේ. අපි මොන හරි කෝපයක් හරි මොකක් හරි භාණ්ඩයක් රැගෙනනවා. අපි ගොඩක් ආස කරනවා. ඒක බිමට වැටෙනවා කැඩෙනවා. අපිට මොකද හිතෙන්නේ? දුක හිතෙනවා. ඇයි? අපි ඒකට බැඳුණු නිසා. බැඳුණු තරමටම තමයි අපිට දුක තියෙන්නේ. ලිහිණු තරමට දුක අඩුයි. ටික ටික ලිහිනකොට දුක අඩු වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ පටාචාරාවට කිව්වේ. බුදුහාමුදුරුවෝ එදා නොදන්න දෙයක් කියලා දුන්නා. පටාචාරාවගේ කතාව අපි අහලා තියෙනවනේ. අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, ස්වාමියා නැති වුණා, දරු දෙන්න නැති වුණා. පටාචාරාවට පිස්සු වගේ ඇඳි වතවත් නැතුව එහෙම ඇවිදිනවා. දිවතවත් නැතුව එහෙම ඇවිදිනවා. සසර කරපු මහ පිනකට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ නොදන්න දෙයක් කියලා දෙනවා. බොයේ බැඳගෙන ඉන්න මල්ල ලිහලා දාපන් බුදුහාමුදුරුවෝ කියනවා. අම්මා කියලා අල්ලගත්ත, තාත්තා කියලා අල්ලගත්ත, දරුවෝ කියලා අල්ලගත්ත, ස්වාමියා කියලා අල්ලගත්ත මල්ල ලිහලා දැම්මා. පටාචාරාවගේ දුක නැති වුණා. එහෙනම් දුක කියන එක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක් පින්වතුනි.
විවිධ පුද්ගලයෝ අනුව අපේ දුක අඩු වැඩි භාවයට පත් වෙනවා පින්වතුනි නිකන් හිතන්න. ඒක නිසා මේවා අල්ලගත්තොත් මේ හැම දෙයක්ම මේ තියෙන ජීවී අජීවී කොටස් හැම දෙයක්ම අල්ලගත්තොත් අපිට ගෙනියන්න හිතෙනවා. මධ්‍යස්ථව ජීවිතය ගත කරන්න කියනවා. අම්මගේ යුතුයකම් සිද්ධ කරා, ඒ ටික සිද්ධ කරා, අම්මාට වෙන්න ඕනේ දේවල් සිද්ධ කරා. ඒ දේවල් ඒ විදිහට බැඳෙන්නේ ජීවත් වෙනවා. දරුවෝ හරි ඒ යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කරා, ඒ වතාවට ටික වෙන්න ඕන ටික කරලා දුන්න එච්චරයි. බැඳිලා අනේ මගේ මේමයි මගේ පන්න කියාගෙන හිටියොත් එයාලා නැති වෙන්නකොට දුක තනිකම ශෝකේ දැනෙනවා. ඒ දැනෙන්නේ Tamanටම. බැඳුණු තරමට දුක වැඩි, ලීනු තරමට දුක අඩුයි. බැඳුනොත් ගෙනියන්න හිතෙනවා. හැබැයි පින්වතුනි ගෙනියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන බුදුහාමුදුරුවෝ ඨාන සූත්‍රයේ දේශනා කරනවා මේ ජීවී අජීවී හැම දෙයක්ම යම් කිසි දවසක අපිට ලැබෙන්නේ වෙනස් වෙනවා, දාලා යන්න වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ලෝතර බුදුහාමුදුරුවෝ ඨාන සූත්‍රයේ අන්න පස්වෙනි කාරණාව දේශනා කරනවා. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණාදී අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉතියාවා පුරිසේනවා ගාඨේනවා පබ්බචිතේනවාති. මම කර්මය ස්වභාවය කර ඇත්තෙක් වෙමි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම කර්මය ස්වභාවය කර ඇත්තෙක් වෙමි. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. මා විසින් යම් කිසි කර්මයක් කරනවා නම්, කල්යාණං කියන්නේ මොනවාද? යහපත් ඒවා, හොඳ ඒවා. කල්යාණං කියන්නේ යහපත් ඒවා. ඒ වගේම පාපකම් කියන්නේ අයහපත් දේවල්. අන්න බුදුහාඳුරෝ දේශනා කරනවා කල්යාණං හොඳ ඒවා හරි අයහපත් ඒවා හරි හොඳ නර්ග කර්මයන් කරොත් ඒ වගේ දායාද උරුම වන්නේ කාටද? තමන්ට. තමන් හොඳ දෙයක් සිද්ධ කරගත්තොත් ඒ හොඳ තමන්ට. තමන් අකුසලයක් සිද්ධ කරගත්තොත් ඒ අකුසලයේත් තමන්ටම යා මේක තියාගන්න කියලා දෙන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. හැම දෙයක්ම කර්මයේ අනුව සිද්ධ වෙනවා කියලා ලෞතුරු බුදුහාමුදුරුවෝ පින්වතුනි දේශනා කරනවා. තමන් ජීවත් වෙලා ඉන්න කාලයේදී එහෙමනම් අපි මොන වගේ කර්මයන්ද සිද්ධ කරගන්න ඕනේ කියලා තමන් හිතට අරගෙන තේරුම් ගත යුතුයි නේද? තමන් නම් ඒ වගේ දායාද හොඳාරි නරකරි හැම දෙයකම දායාද උරුමවන්නේ තමන් තේරුම් ගන්න ඕනේ මම හොඳ ඒවා කරනවද අකුසල ඒවා කරනවද? තමන්ගේ ජීවිතයේ යහපත් කරගන්න අවශ්‍ය කරන දේවල්ම පින්වතුනි නිතර සිහිපත් කරලා නිතර සිද්ධ කරන්න. ජීවිතයේ යහපත් කරගන්න අදිෂ්ඨානයක් ඇති කරන්න. ඇති කරගෙන පින්වතුනි ජීවිතේ ගත කරන්න. මේ ඨාන සූත්‍රයේ දේශනා කරපු කාරණා පහ හොඳට මෙනෙහි කරන්න. මම වයසට යනවා මට ගැලවෙන්න බෑ. මම ලෙඩ වෙනවා මට ගැලවෙන්න බෑ. මම මරණයටපත් වෙනවා මට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ජීවි අජීවි හැම දෙයක්ම දාලා යන්න වෙනවා. අපිට අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. ගෙනියන්න පුළුවන් කමක් නැහැ. හැම දෙයක්ම කර්මයේ අනුව මම හොදක් කරත් ඒ හොඳ මට අකුසලයක් සිද්ධ කරගත්තොත් ඒ අකුසලයේ මට හොඳට තේරුම් අරගෙන ජීවිතේ යහපත් කරගන්න පින්වතුනි අද ඉඳන්ම අදිස්ථානයක් ඇති කරගන්න. පින්වතුනි බුදුහාමුදුරුවෝ ඔබ අප හැම කෙනෙක්ටම මංගල කාරණාවක් දේශනා කරනවා. අසෝකං විරජංකේ මං බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි
අවසාන කාලයක් ඔබ මා අප හැම කෙනෙක්ටම ළඟා වෙනවා. එහෙමනේ. ඔයත්තන්ටත් එහෙමයි. පැවිදි අපිටත් පින්වතුනි. ඒක එහෙමයි. අත් දෙක එකතු කරලා සාදු කියන්න බැරි කාලයක් පින්වතුනි අපිට ළඟා වෙනවා. රස බොජුන් වළඳන්න බැරි කාලයක් හපලා වළඳන්න බැරි කාලයක් අපිට ළඟා වෙනවා. හිතන්න. අතපය හතර වෙහෙසවලා වැඩපළ කරන්න බැරි කාලයක් ළඟා වෙනවා. දන් හැන්දක් බෙදා ගන්න බැරි කාලයක්, බුද්ධ පූජාවකට අත ගහන්න බැරි කාලයක් ඔබ අප හැම කෙනෙක්ටම පින්වතුනි ළඟා වෙනවා. අන්න ඒ කාලේදී බුදුහාඳුරෝ දේශනා කරනවා අශෝකං විරජං කේමං, ශෝක නොවෙන්න විදිහට ජීවිතය ගත කරන්න කියනවා. ඒ කාලේදී අවසාන කාලේදී ශෝක නොවෙන්න ජීවිතය ගත කරන්න නම් දැන් ඉඳන්ම මොනවාද සිද්ධ කරන්න ඕනේ? කුසල ධර්මයන් වර්ධනය කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. පින් කුසල් එකතු කරගන්න ඕනේ. ජීවිතේ යහපත් කරගන්න පින්වතුනි අදිෂ්ඨානයක් ඇති කරන්න. තමන් පිනක් තමන් අකුසලයක් සිද්ධ කරගත්තොත් ඒ අකුසලයේ තමන්ටමයි කාටවත් මේක තියාගන්න කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ජීවිතය යහපත් කරගන්න තමන්ම පින්වතුනි අදිෂ්ඨානයක් ඇති කරගත යුතුමයි. අපි එන්න තැන දන්නේ යන තැන දන්නේ නැහැ. පුංචි කාලයයි මේ ජීවිතේ මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ. මා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ පුංචි කාලයයි. අපි මින් ඔබට කොහේ කොතන ඉපදෙයිද කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පින්වතුනි. සසර කියන එක මහා දීර්ඝයි. ඉපදමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සසරක තමයි අපි මේ ඉන්නේ. ඉපදීම නවත්තන්න තමයි හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ඉපදීම නැවතුවොත් හැම දෙයක්ම හරියනවා. ඒක නිසා පින්වතුනි නිතර ජීවිතේ යහපත් කරගන්න වටහා ගන්න කල්පනා කරන්න. හිස ගිනිගත් කෙනෙක් තමන්ගේ හිසේ තියෙන ගින්න නිවන්න යම් වෙහෙසක්ද දරන්නේ විදියට පින් කුසල් දාම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න වැඩි වෙන්නේ. මග වියදන් නැමැති පින් දහම් කුසල් දහම් අනිවාර්යෙන් අපිට මේ ජීවිතේ අවශ්‍යයි. අපි පින කුසලයේ සිද්ධ කරපු නිසා මේ දුර්ලභ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඊළඟ ගමන මොන වගේ වෙයිද කියලා දන්නේ. මේ අන්තිම නැව වෙන්න පුළුවන්. ඒ නැවට ගොඩ වෙන්න පින්කම් කුසල් දහම් සිද්ධ කරලා තමන්ගේ ජීවිතය යහපත් කරන්න. තමන් මොනා හරි කරොත් ඒක තමන්ටමයි පින්වතුනි. කවුරුත් එක්ක ඉන්නේ නැහැ. අපි ආවෙත් තනියෙන් යන්නෙත් තනියෙන්මයි. ආවා වගේම අපි යන්න සූදානම් වෙලා සිටිය යුතුයි. මම මෙච්චර පණ දීගෙන මං ඔයාට මෙහෙම ආදරෙයි කියලා හිටියත් කවුරුත් අවසානයේදී අපිත් එක්ක ඉන්නේ. ඕනේ නම් ආදාහනාගාරයට එයි, ඕනේ නම් කනත්ත ගාවට එතනින් එහාට මුළුත කලෙබරේ විතරයි යන්නේ. ඒක ඔබ අප හැම කෙනෙක්ටම පොදුමයි. මේ අතාර්ථයේ තේරුම් අරගෙන ජීවිතය ගත කරන්න කියලා බොහොම මෙසිතින් යුක්තව මතක් කරන ගමන් වපුර 15ක පොහොය දවසේ මේ උතුම් මේ සිද්ධ කරගත්තා වූ උතුම් උටාන සූත්‍ර ධර්ම දේශනාවෙන් සූත්‍රයේ දේශනාවෙන් දහම් අනුශාසනාවක් ශ්‍රවණය කරා. තමන්ගේ ජීවිතයට වැදගත් වෙන කාරණා 5ක් විග්‍රහයන් සිද්ධ කරා. තමන්ගේ ජීවිතයට ඒව එකතු කර ගන්නට යෙදුණා. මේ සිදු කරගත් සියලු පින්කම් වල බලයෙන් ශක්තියෙන් තමන් ප්‍රාර්ථනා කරන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ නැතා උතුම් බුදුන් දැක නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනා පින්කමම හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු 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 කියලා තමන් පින් අනුමෝදන් වෙමු. ජනිත පින කුසලය. අද මේ
ධර්මදේශනා පින්කමේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන ජගත් විමලසිරි මෙතිතුමාටත් සුරංජනී ලියනාරච්චි මෙතිණිය ප්‍රදාන කොටගෙන ඔබ දෙපළ ප්‍රදාන කොටගෙන දරුවන්ට සෙත ශාන්ති යහපත ආශිර්වාදය නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සැනසීම සුවය ලැබේවා. බුදු ධම්ම සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහ බෝවාඳුරන් වහන්සේගේ පීඨ ලැබේවා. සතර දල්දාඳුරන් වහන්සේගේ පීඨ ආශිර්වාදය ලැබේවා. අවසාන වශයෙන් උතුම් බුදුන් දැක නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනා පින්කමම හේතු වාසනා වේවා කියලා සාදු 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 කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ අති ගෞරවනීය එවැනිවල විවේකාශ්‍රම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්න අවසරයි. පල්ලතුත්තර පිටියේ අපේ නායක හිමිපාණන් වහන්සේට පියදාසි නායක හිමිපාණන් වහන්සේටත් මේ සිදු කරගත් සියලු පින්කම් වල බලයෙන් ශක්තියෙන් සිත ශාන්තිය යාපත ලැබේවා. උන්වහන්සේ මේ කරන ශාසනික සේවාවන් තව තවත් සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා. උන්වහන්සේට බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සංසාරයේ කෙදිනකෝ බුදුන් දැක නිවනින් සැනසීම පිණිසම උන්වහන්සේටත් මේ ධර්ම දේශනා පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විහාරස්ථානයේ අපවත් වී වදාළ සියලුම නායකින් පානන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සතර පෙරුවේ මේ යන්නට යෙදුනා වූ සියලුම දායකාරකාදීන්ටත් මේ පින් අනුමෝදන් වේ. භවගාමී ජීවිතයේ සුඛී සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ නමින් නැසීමී යන්නට යෙදුනා වූ සියලු න්‍යායිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේ. භවගාමී ජීවිතයේ සුඛී සුවපත් වේවා. අවසාන වශයෙන් ඔබ අප සියලු දෙනාටම සංසාරයේ කෙදිනකොතුන් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනා පින්කමම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අප මේ ලෝකයට බිහි කරපු ආදරණීය රත්තරන් අම්මා තාත්තා සිහිපත් කරමු පින්වතුනි. අම්මා නිසයි තාත්තා නිසයි පින්වතුනි අද ඔයත් ඉඳගෙන බණ පදයක් අහන්නේ. අපි ධර්ම දේශනා කරන්නේ අම්මා නිසා තාත්තා නිසා. අම දස මාසයක් කුසේ තියාගෙන රත්ලේ ධාතු කිරි බවට පත් කරලා තපයන්නකොට අපි මේ ලෝකයට බිහි කරා. පියතුමා දහඩියේ මාංශයෙන් වෙස මාංශයෙන් හොයපු හැම දෙයක්ම වියේ පැහැදම් කරලා අපේ අනාගතය ගැන හොයලා බලලා කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. යාදනීය රත්තරන් අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වේවා. ජීවත් වෙලා සිටිනවා නම් සිත ශාන්තිය යාපත ලැබේවා. මිය පරලෝකයෙන් සිටිනවා නම් භවගාමී ජීවිතය සුඛී සුවපත් වී බුදුන් දැක නිවනින් සැනසෙත්වා කියන අදහස හිතේ පෙරදරි කරගෙන දෑත නලල තියාගෙන මව්පිය ගුණ සිහිපත් කරමු. දිනේ පටන් මව්පන්න මව් විඳී දුක් බැහැ කියන්න දොහොත් මුදුන් තබාමින්න වඳිමි මවුනි පව්වාරින් දිනේ පටන් මව්පන්න පිය විඳී දුක් බැහැ කියන්න දොහොත් මුදුන් තබාමින්න වඳිමි පියනි පව්වාරින් උඩ දෙස බැලිමි උඩ පිහිටක් නැත අම්මේ බිම දෙස බැලිමි බිම පිහිටක් නැත
වටපිට බැලිමි කිසි පිහිටක් නැත අම්මේ පෙව් කිරේ පව් ඇරපන් බුදු දඹරන් නුනත් මිල අඩු වෙනවා කලෙක මගේ රන් පියා මට වටිනවා හැම විටේක මගේ රන් පියේ ගුණ කීමට බෑමු එක මගේ රන් පියා බුදු වේවා මතු දිනේක මෞනි මගේ කල මේ පින් අනුමෝදන් වේවා පෙව් කිරිවලට මෙය ණය ගෙවුමක් පරලොවේ ගොසින් සුගතියේ ඔබ ඉපදේවා ගයා සිරස මගේ මව්තුමි බුදු වේවා පියතුමනි මගේ කල මේ පින් අනුමෝදන් වේවා හෙළු දහදියට මෙය ණය ගෙවුමක් වේවා පරලොවේ ගොසින් සුගතියේ ඔබ ඉපදේවා ගයා සිරස මගේ පියතුමා බුදු වේවා සාදු සාදු මෙමා කල පින් පැදි පැදි දිලේවා ආදි ආදි නොදැන කල පව් සේදි සේදි ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකදී නොවේවා සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා
සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දැන් සෑම දිනාටම දල්ද හඳුරුවන්ගේ පිහිට සුවපත්. නැවත වරක් සාදුකාරයක් පවත්වන්න. වැඩමවා වදාළ අති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ලෝපුරා කාටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයට සජීවී ධර්ම දේශනාවක් හැටියට අපේ හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනාව ප්‍රචාරය කරනු ලැබුවා. අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ ඉතාමත්ම විචිත්‍ර ලෙස අපිත් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. අපේ හාමුදුරන්ට ගොඩක් පිං. ඊතුවක් වේලාවක් දීර්ඝ වේලාවක් අපේ හාමුදුරුවෝ ඇහුවා කීයට ධර්ම දේශනා නවත්තන්න ඕන කියලා. මං කිව්වා අපේ හාමුදුරනේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ හාමුදුරුවෝ බණ කියන්න කියලා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ ඊ타මත්ම කිටි කාලයක් තුලදී පැපොල්ගහදින ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති දරුවා දරලා දැන් විහාරාධිපති දරාගෙන උන්වහන්සේ කටයුතු කරගෙන යනවා. අපි හරිම සන්තෝසයි. ගෞරවනීය තරුණ හාමුදුරන් වහන්සේ නමක් හැටියට අපිත් එක්ක බොහොම සුහදව කල්යාණ මිත්‍ර හාමුදුරන් වහන්සේ නමක් හැටියට කටයුතු කරගෙන යනවා. ඉතින් අපි හාමුදුරන්ට තවදුරටත් මෙවැනි විචිත්‍ර ලෙස ධර්ම දේශනාවන් පවත්වන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ඒ වගේම අපේ හාමුදුරුවෝ හරි ලස්සන කවිබණ දේශනා කරන හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් හාමුදුරන් වහන්සේට අපි අදම ආරාධනා කරනවා යම් දවසක 15ක් පොහොය දිනක අපිට ඒ වෙලාව ලබා දෙන්න. යුගාසන ධර්ම දේශනාවන්, මෞපිය ගුණ ගායනාවන් ඉතාමත්ම ලස්සනට හරවත්ව දේශනා කරන්න පුළුවන් හාමුදුරන් වහන්සේ නමක්. අපේ අක්කා ආරාධනාව සිදු කළේ මට. ඉතින් මගේ ආරාධනාව අපේ හාමුදුරන්ට කළා. දැන් අපි අක්කා හරිම සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් මට හැන්දෑව වෙනකොට බැනුම් අහන්නත් බලාපොරොත්තු හිටියේ. දැන් ඉතින් hina වෙලා ඉන්නවා සතුටින්. මම දැන් කඳුළු පෙරපෙර යනවා. මම දන්නේ ඇයි කියලා. නේද? අම්මාගේ ගුණය, තාත්තාගේ ගුණය. අපේ හාමුදුරුවොත් එහෙම තමයි. මව්පියන් පිළිබඳ හොඳ හැඟීමෙන් කටයුතු කරන හාමුදුරන් වහන්සේ නමක්. අපේ හාමුදුරුවෝ වහන්සේගේ ශෛලය දම්බික හාමුදුරුවන්ට දෙවෙනි නෑ. ඒ ශෛලය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන කටයුතු කරනවා. අපි ගැන කවුරු හරි කියනවනම් අපිට සතුටුයි. ඒ සතුට දැනෙන්න තමයි අපේ හාමුදුරුවෝ වෙනුවෙන් ළඟ තියාගෙන මම මේ කතා කරන්නේ. ඒ නිසා අපේ හාමුදුරුවනි තාමත්ම ලස්සන ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ උතුම් වාසනාවන්ත පුණ්‍ය ශක්තිය ආදරබර සෙනෙහබර මෑණියන් පියාණන් දෙපළටත් ඒ වගේම ඔබ වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට දෙවනවර උපද්දවපු අපේ ගෞරවනීය අපේ ධම්මික හාමුදුරන් වහන්සේටත් මේ උතුම් වූ වාසනාවන්ත කුසලානිසස් ධර්මයන් 100ක්පත් වේවා. භවගාමී ජීවිත වාසනාවන්ත කර ගනිත්වා. සසර දුකින් නිවි අමා මහ නිවනින් සදා සැනසීම සඳහා මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.